ආයුබෝවන් වෙනද වගේම SL Train Talk YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ ක්ලාස් M6 දුම්රිය එන්ජිම ගැන. ඉතින් අපි මුලින්ම බලමු M6 දුම්රිය එන්ජින් වල තාක්ෂණික තොරතුරු මොනවද කියලා. එන්ජින් පන්තිය M6 නිෂ්පාදිත රට බටහිර ජර්මනිය. නිෂ්පාදිත සමාගම තයිසින් හෙන්ස්චෙල්. ආනයනය කළ වර්ෂය 1979. බල සැපයුම් එන්ජිම EMD V12 645E 2 ස්ටොක් එන්ජිම. උපරිම බලය අශ්ව බල 1650යි. උපරිම වේගය පැයට කිලෝමීටර් 96යි. බල සම්ප්‍රේෂණ පද්ධතිය ඩීසල් ඉලෙක්ට්‍රික්. ඇක්සල් සැකැස්ම A1A A1A. බර ටොන් 87යි. එන්ජිමේ මුළු දිග අඩි 54යි. ධාවන අංක 783 සිට 798 දක්වා. ආනයනය කළ එන්ජින් ගණන 16යි. වර්ණය රතු සහ කොළ පැහැ සමග කහ පැහැති පටියක්. ශ්‍රී ලංකාවේ ධාවනය වන M2 M4 වගේම අති සාර්ථක දුම්රිය එන්ජිමක් තමයි මේ M6 දුම්රිය එන්ජිමත්. මේ M6 දුම්රිය එන්ජින් G22 සැලසුමට අනුව නිපදවා ඇති අතර M6 දුම්රිය එන්ජින් වල ඇති විශේෂ ලක්ෂණ කිහිපයක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ බොහෝ දුම්රිය සඳහා යොදාගන්නේද M6 දුම්රිය එන්ජින්ය. මේ එන්ජින් වල එන්ජිම සඳහා වායු තිරිංග පද්ධතියකුත් මැදිරි සඳහා වැකුම් තිරිංග පද්ධතියකුත් ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ඩයිනමික් තිරිංග පද්ධතියකින්ද මේ එන්ජින් සමන්විත වේ. ඩීසල් දීපහර දුම්රිය එන්ජිමක් වන M6 එන්ජිමද නඩත්තු වන්නේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරය මගිනි. මේ එන්ජින් ආනයනයේදී ඒවායේ රියදුරු කුටියේ ඉදිරිපස සහ පසුපස වීදුරු එල් හැඩැති ඒවා වූ අතර ඒවා නඩත්තු කිරීමේ අපහසුතා නිසා ශ්‍රී ලංකාවේදී වීදුරු කොටස් දෙකක් ලෙස නැවත සකස් කර ඇත. එන්ජින් වල ඉදිරිපස කොටසේ වූ වාකවුලුව තුළින් එන්ජිම තුළට වැසි ජලය කාන්දු වීම නිසා ශ්‍රී ලංකාවේදී එම වාකවුලුව ආවරණය වනසේ ආවරණයක් සවි කර ඇත. මේ M6 පන්තියට අයත් අංක 785, 788, 792 සහ 797 දරන එන්ජින් හතර රතු සහ තැඹිලි වර්ණයන්ගෙන් යුත් නගරාන්තර ශීඝ්‍රගාමී වර්ණකේතයෙන් වර්ණ ගන්වා තිබී ඇති නමුත් අංක 792 එන්ජිම පමණක් පසු කලෙක නැවත සාමාන්‍ය වර්ණයෙන් වර්ණ ගන්වා ඇත. වර්තමානයේ එම වර්ණකේතය සහිත එකම එන්ජින් පන්තිය වන්නේද M6 පන්තියයි. දැන් අපි බලමු M6 එන්ජින් මගින් සිදු වූ අනතුරු මොනවද කියලා. M6 එන්ජිමක් මගින් සිදු වූ ප්‍රථම අනතුරු ලෙස සැලකෙන්නේ 1980 වර්ෂයේදී M6 788 එන්ජිම සමගින් ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයේදී පීලිපැනීමෙන් සිදු වූ අනතුරයි. එම අනතුර හේතුවෙන් M6 788 දුම්රිය එන්ජිමට රුහුණු කුමාරී දුම්රිය මැදිරි කට්ටලයට හා දුම්රිය මාර්ගයටද බරපතල හානි සිදුවිය. වර්ෂ 1981 දී කුරුණෑගල දුම්රිය ස්ථානයේදී කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පසුපස ගැටීම නිසා කන්කසන්තුරේ රාත්‍රී තැපැල් දුම්රිය සමග ධාවනය වූ M6 793 එන්ජිමට හානි සිදුවිය. වර්ෂ 1986 දී මඩකලපුවේ LTT බෝම්බ ප්‍රහාරයකට ලක්වීම නිසා M6 793 එන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත්විය. වර්ෂ 1988 දී වාලච්චේනේ කඩදාසි නගරයේ උපදුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ අංක 72 දරන රාත්‍රී තැපැල් දුම්රිය LTT ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූ අතර එම දුම්රිය මැදිරි 14ක් පමණ විනාශ වූ නමුත් රියදුරුගේ දක්ෂතාවය නිසා එම දුම්රිය සමග ධාවනය වූ M6 796 දුම්රිය එන්ජිම සම්පූර්ණයෙන්ම විනාශ නොවී බේරා ගැනීමට හැකි විය. වර්ෂ 1992 දී වටවල ප්‍රදේශයේ බෝක්කුවක් නා යාම නිසා ඒ තුළට වැටීමෙන් M6 790 එන්ජිම අනතුරට ලක්විය. වර්ෂ 1996 දී ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රදේශයේදී LTT බෝම්බ ප්‍රහාරයකට ලක්වීම නිසා M6 798 එන්ජිම නැවත භාවිතයට ගත නොහැකි ලෙස විනාශයට පත්විය.
වර්ෂ 2002 ජනවාරි 13 වැනි දින M6 788 එන්ජිම සමග මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය තිරිංග දෝෂයකට ලක්වීම හේතුවෙන් රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර පිහිටි කිරිවල්ලාපිටිය ගොඩගන්දනිය වෙල්ලායට පෙරලීමෙන් අනතුරට ලක්විය. වර්ෂ 2005 දී මහනුවර නගරාන්තර දුම්රිය සමග ධාවනය වෙමින් තිබියදී පොල්ගහවෙල යාංගල් මෝදර දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක ගැටීම නිසා M6 786 එන්ජිම අනතුරට ලක්විය. වර්ෂ 2007 දී වාලච්චේනේ කඩදාසි නගරයේ උපදුම්රිය ස්ථානයේදී M6 787 එන්ජිම පීලිපැනීමකට ලක්විය. වර්ෂ 2011 දී ඔහියේදී M6 790 එන්ජිම නාය යාමකට හසු විය. වර්ෂ 2025 දී ඔහියේදී M6 788 එන්ජිම නාය යාමකට හසු විය. දිට්ඨවා ව්‍යසනය නිසා උඩරට දුම්රිය මාර්ගය විනාශ වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ විවිධ දුම්රිය ස්ථානවල මේ M6 දුම්රිය එන්ජින් නවත්වා තිබෙනවා. අංක 791 දුම්රිය එන්ජිම මහනුවර දුම්රිය ස්ථානයේත් අංක 797 එන්ජිම නාවලපිටියේත් අංක 787 789 සහ 795 දුම්රිය එන්ජින් නානුවය දුම්රිය ස්ථානයේත් නවතා තිබෙනවා. රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පහළින් මහා මාර්ගය වූ බිංගයක් පුරුල් කිරීම සඳහා දුම්රිය මාර්ගය ගැලවා ඉවත් කිරීම නිසා දිට්ඨවා හේතුවෙන් විනාශයට පත් වූ කඩිගමුව සහ බලන අතර දුම්රිය මාර්ගය අලුත් වැඩියා කිරීම සඳහා M6 788 එන්ජිම කඩිගමුවට රැගෙන ගොස් ඇත. දැන් අපි බලමු M6 එන්ජින් මගින් ධාවනය වන දුම්රියන් මොනවද කියලා. මේ M6 දුම්රිය එන්ජින් මගින් ධාවනය වන ජනප්‍රියම ගමන් වාරයන් වුණේ අංක 45 සහ 46 දරන බදුළු රාත්‍රී තැපැල් දුම්රිය සහ අංක 1007 සහ 8 ගමන් වාර. ඒ වගේම උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ තවත් ගමන් වාර රැසකටම මේ M6 දුම්රිය එන්ජින් යොදාගනු ලැබුවා. වර්තමානයේ නම් M6 දුම්රිය එන්ජින් උදේදේවි දුම්රිය, මීනගයා නගරාන්තර දුම්රිය, මඩකලපු ඉන්ධන දුම්රිය, පුත්තලම් මිශ්‍ර දුම්රිය සහ මුහුදුබඩ මාර්ගයේ ගමන් වාර කිහිපයක් සමග වැඩි වශයෙන් ධාවනය කරනු ලබනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කළේ ක්ලාස් M6 දුම්රිය එන්ජිම ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. වගේම SL Train Talk YouTube channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අදට ඔබෙන් සමුගන්නවා.